මේ මෙයා භාවනාවට බයිනවා ටීචර්ස් හැබැයි අනේ මේ සෙල්ෆි එක ගන්න ගියාම මට මේ 아무තු දෙයක් පේනවානේ වෙනද නැති දෙයක්. මෙච්චර කාලයක් තිස්සේ රවල දැන් එයා එස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ අර එකකින් කළා බලලා එහෙම කළා එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඔය ඇඩ්ස් වලත් ගොඩක් යනවා. ඉතින් බ්ලීචින් ක්‍රීම්ස් ගාලා බ්ලීචින් ක්‍රීම් වනවත්තු පුගා මේ දෙපැත්තේ එනවා පැචස් දෙක. මම අප්සෙට් නැහැ ඉතින්. මම නෑ වයස් පෙදරේකේ මෙන්න මේ විදියට කරන එක. ඔය විදියට මේ වෙලිපුර තියෙන ස්කින් එක අයින් කරලා මේ ඇතුළේ තියෙන ඒක අපි කොරියන්ස්ලාගේ කොරියන් ලේඩීස්ලාගේ ඒගොල්ලන්ගේ මෝනේ ගොඩක් ෆැට් නැහැ ගොඩක් ඒගොල්ලෝ ස්ලිම්. ඒ කට්ටියගේ ෆේස් එකට ගොඩක් හරියනවා ඒක. නමුත් අපේ ජෙනටිකලි අපේ වෙනස් ඒක. ෆේස් ලිෆ්ට් එකක් ගන්නත් පුළුවන්. ඒකට අර ප්‍රසාද මඳු කාලේ හිටපු ගෑනට එනවා ඒක. ඔය මොකද ඔය වයසට ඔය දුකින්ද ඉන්නේ. ඔයානේ මොකද ඒලත් ප්‍රශ්නයක්ද ඔයාට? විවිධ ආලේපන භාවිතා කරන්න පුළුවන්. කොල කැතියක් කළා ගන්න එකද? ඔව් එහෙමවත් තියෙනවා. විවිධ ආලේපන. බෑ ඒක මන් දිහා බලන කෙනාට හරි ගිල්ල නැහැ නේ. ඒකනේ දැන් ඔය වේ අර බලන ඔය සෙල්ෆි එකෙන් බලනකොට ආ කිව්වේ මෙතන ක්‍රොස් ෆීට් එක තියෙනවා කියන. ඒ කාලෙත් අපිට සිංහල උගෙනපු ටීචර් කෙනෙක් හිටියා. ඒ ටීචර් හරි ඉතින් ටීචර් ගැන කියන්නේ නැතුව සාමාන්‍ය දෙයක් ගැන කියන්නේ. උදාහරණ එපා. ඕනේ. Hey. මොකද කරන්නේ? අනේ මේ සෙල්ෆි එක ගන්න ගියාම මට මේ 아무තු දෙයක් පේනවානේ වෙනද නැති දෙයක්. මගේ මේ ඇහැ ළඟ ක්‍රොස් ෆීට් එකද කොහොමද? අපිට හිනායන් බෑ. කන්නේ අර ක්‍රොස් ෆීට් ඉස්සර තිබුණේ නෑ නේක. ඉස්සර තිබිච්ච නැතිව තව තියෙනවා. නල් රෙඩි කන්නේ හොට කන්න බෑ. දැක්කනේ. මෙහෙම කරන්න බෑ. අයියේ. මෙහෙම කරන්න. අර දැක්කනේ. ඒක තමයි. එතකොට මේමයි දැන් ඉතින් මොනේ ඉතින් වයසට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? උත්තර නෑ. උත්තර තියනවා දැන් මේ බලන්න වාගේ තියනවා මෙතන නඩලලි කන්න ඇසර හොඳට උඩට රයිට් එක දැක්කනේ මේ හොඳට නඩලි කන්න හරි යස් මෙහෙම කරන්න ෆ්‍රන්ට් කන්න හරි හොඳට රයිට් හිනාවේ හොඳට හිනාවේ ක්‍රොස් ෆීට් එක එනවා මෙතන අයි බෑග්ස් උත් වෙනවා රයිට් අයි බෑග්ස් උත් වෙනවද මොනවද අයි බෑග්ස් කියන්නේ අයිබැක්ස් කියලා කියන්නේ මෙතන මේ වගේ මූණේ මේ ඇටින් තියෙන මාංශපේශියට යටින් තියෙන අතරම තෙල් මේද පටකයක් තියෙන මේද පටකය මේ මාංශපේශි දෙක අතරින් හර්නියේට් වෙනවා. ඒක තමයි අර hina වෙනකොට පොඩ්ඩක් එළියට බල්බ් එකක් වගේ ගොඩක් තියෙනවා. ඉතින් වගේ වයසේ කට්ටියට ගොඩක් තියෙනවා. එතකොට මෙතනට මොනවා හරි අර අණ්ඩයි ක්‍රීම් එකක් ගාලා අණ්ඩයි ක්‍රීම් එකක් ගාලා ඉතින් මාස්ක් කරන්න පුළුවන්. නමුත් ඒ අර බල් මේ අයි බෑග් එක වගේ එළියට එන එක නවතින්නේ නැහැ. ඒක එනවා ඉතින් එළියට. එතෙන්ට අණ්ඩයි ක්‍රීම් එකක් ගන්න එක හොඳයි. මොකද එතන මොයිස්චර් කරලා තියාගත්තොත් ස්කින් එක ප්‍රොටෙක්ට් වෙනවා. ස්කින් එක ඩිස්කලර් වෙන එක නඩු වෙනවා. ඒක හොඳයි. අණ්ඩයි ක්‍රීම්ස් තියෙනවා. ඉතින් ඒව නැත්තම් හොඳ සන් බ්ලොක් එකක් ගෑවත් කමක් නැහැ. ඉතින් ඊට අමතරව ඉතින් තව තියෙන කියන්නේද? මගේ ඉස්සෙල්ලා මේ මට මම වොරි තියෙන ප්‍රශ්නේ ඒ වොරි තියෙන ප්‍රශ්නේ ඉතින් මේක සෝට් අවුට් කරන්න පුළුවන්. මේකට මේ මෙතෙන්ට තුනටම බෝටොක්ස් ගෙවනම් හරි. ඒ බෝටොක්ස් වලින් මොකද කරන්නේ? බෝටොක්ස් වලින් කරන්නේ අපි මාංශපේශි වල ඉහිල්භාවයක් ඇති කරන බෝටොක්ස් කියන්නේ ඒක වැඩ කරපුවාම මාංශපේශි ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. දැන් ඔයගේ වයසත් එක්ක මූණේ මාංශපේශි වල තියෙන ක්‍රියාකාරීත්වය වැඩි. ඒ කියන්නේ අපි ගත්තොත් මෙතන ෆ්‍රවුන් ලයින්ස් එම මෙච්චර කාලයක් තිස්සේ රවල දැන් එයා එස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. අර එකකින් කළා බලලා එහෙම කළා එස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. ක්‍රොස් ෆීට් එක නම් hina වෙනකොට ගොඩක් අයගේ තියෙන දේ සමවාගේ ගොඩාක්ම නෑ ඒක. සමහර අය ගොඩක්ම පේනවා මෙතන. ඒ කියන්නේ මේක ඇති වෙන්න හේතුව භාවිතා කිරීම විතරද නැත්නම් සාමාන්‍යයෙන් ඉතින් දැන් අපි කොහොමද නල්ල රැලි කරනවානේ. ඒක වයස්ගත වීමත් එක්ක මාංශපේශිවල ක්‍රියාකාරීත්වය සහ අසමතුලිතතාවය කියනවා. එතකොට සමහර අයගේ ඉතින් දැන් මේකට කියන අපි ඩයිනමික් රින්කල්ස් කියලා දැන් අපි
hina වෙනකොට යම් කිසි මූණ ඉරියව්වක් පවත්වනකොට විතරක් වෙන රින්කල්ස් තියෙනවා. ඩයිනමික් රින්කල්ස්. ඩයිනමික් රින්කල්ස් වල ට්‍රීට්මන්ට් එක බොටොක්ස්. එහෙම නැත්නම් අපිට ස්ටැටික් රින්කල්ස් තියෙනවනේ ෆෝහෙඩ් එකේ හරි එහෙම නැත්නම් සමහරවිට දැන් වගේ මූණේ ගත්තොත් මෙතන මේ නැසුලේබියල් ෆෝල්ඩ් එක තියෙනවා. දැන් ඒක ඉන්න හේතුව මෙතන මේ තියෙන චීක් බෝන් එක වයසත් එක්ක චීක් බෝන් එක ඇතුළට යනවා. එතකොට මෙතන වොලියුම් එක අඩු වුණා මේක මෙහෙම පල්ලෙහාට යනවා. එතන මෙතන අපි චීක් බෝන් එකේ තියෙන මේ වොලියුම් එක වැඩි කරපුවාම ෆිලර් එකක් ගහලා මේක මෙහෙම ලස්සනට ලිෆ්ට් අප් වෙනවා. එතකොට අර මීට අවුරුදු 5කට 10කට කලින් හිටපු ලෙවල් එකට ගන්න පුළුවන්. මේකත් එහෙම මේකත් මේ විදිහට අපිට ෆිලර් එකකින් මේ හරින් යම් කිසි මට්ටමකට ලිෆ්ට් අප් කරන්න පුළුවන්. ඒතර ෆිලර් එකක්ද ගහන්නේ මෙතනට මෙතනට ගහන්නේ බෝටොක්ස් එක. බෝටොක්ස් ගහන්නේ ඩයිනමික් රින්කල්ස්. ෆිලර්ස් ගහන්නේ ස්ටැටික් රින්කල්ස්. ඒ කියන්නේ අපි දැන් මෝන ඉරියව් පවත්වන්න නැතුව නිකන් සාමාන්‍යයෙන් ඉන්නකොට රින්කල්ස් තියෙනවානේ. මෙතන නැසුලේබියල් ෆෝල්ඩ් එක මෙතන ඊට පස්සේ මෙතන ජෝ ලයින් එක අප්සෙට් නැහැ ඉතින්. ඒවා ෆිලර්ස් වලින් හදන්නේ අපි දැන් මේ නැසුලේබියල් ෆෝල්ඩ් එක මේක ෆිලර්ස් වලින්. එතකොට ආගේ hina වෙනකොට නැත්තම් රවණකොට ඉරිය මේ රින්කල්ස් හදන්නේ බෝටොක්ස් වලින්. පටල ගන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව ඉතින් අපිට ත්‍රෙඩ් ලිෆ්ටිං වගේ එකක් කරන්න බෑ. ත්‍රෙඩ් ලිෆ්ටිං ලංකාවේ කට්ටියගේ ෆේස් එකට ගොඩාක්ම හරියන්නේ නැහැ. සමහර වෙලාවට හරියන්නේ ඒකෙන් විතරක් ට්‍රීට් කරලා හදන්න බෑ. ඒක අර ඇජන්ක්ට් එකක් විදිහට කියන්නේ අනිත් ඒවාත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක. ගොඩක් වෙලාවට ඉතින් ගන්නවනේ හැමදාම දැන් මේ ට්‍රීට්මන්ට් කරනවා සමහර වෙලාවට දැන් ත්‍රෙඩ් ලිෆ්ට් එකට යන ගාණ අඩුයි. ඒකෙන්ද ත්‍රෙඩ් ලිෆ්ට් එකක් විතරක් කරගෙන මේක ගොඩ දා ගන්න පුළුවන් කියලා කට්ටිය හිතාගෙන එහෙම නැහැ. ඉතින් මේ ට්‍රීට්මන්ට් වල ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕක දැන් බෝටොක්ස් ගහපුවම තියෙන්නේ මාස 6යි. බෝටොක්ස් ගහපුවම මාස 6යි. සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් තමයි තියෙන්නේ. මාස 6ක් දක්වා ඉෆෙක්ට් එක තියෙනවා. ෆිලර් එකක් ගහපුවම මාස 10ක් 12ක් වෙන අවුරුද්දක් විතර ඉෆෙක්ට් එක තියෙනවා. එතකොට මේ දැන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි දැන් ඉතින් එතකොට වැඩක් නෑ මාස 6කින් වෙන. ඉතින් මෙහෙමද අපි ඉන්ජෙක්ෂන් එක ගහනකොට දැන් අපිට වයසට යන එක නවත්තන්න බෑ. මේකට පර්මනන්ට් සොලියුෂන්ස් කොහොමද ලෝකේ ඇත්තෙත් නෑ. මාස 6ෙන් ගහන්න වෙනවා. ඒක වෙන ඔප්ෂන් එකකුත් නෑ. මේක හදා ගන්න ඕන නම් ලස්සන්ට ඉන්න ඕන නැතිනම් බොටොක්ස් ගහන්න ඕන. නැත්නම් ඉතින් සෝරි තමයි ඉතින්. එතකොට දැන් කාලෙත් එක්ක අපි තුන් පාරක් 4 පාරක් 5 පාරක් කරලා හැමදාම ඔයාගේ වයස අවුරුදු 60ක් 70ක් යනකොට බෝටොක්ස් ගහන්නේ නැහැ. මොකද හේතුව ඕක 3 පාරක් 4 පාරක් ගැහුවට පස්සේ බෝටොක්ස් වලින් ෆිලර්ස් වලින් කරන්න බැරි තත්ත්වයකට ෆේස් එක එන්න පුළුවන්. ඒතර ඒ වගේ අවස්ථාවක අපිට ෆේස් ලිෆ්ට් එකකට යන්න වෙනවා. නැත්නම් සර්ජරි එකකට යන්න වෙනවා. ඒක තමයි සැබෑ ස්වරූපය මේ මෝනේ සම්බන්ධයෙන් තියෙන. ඉතින් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ ගොඩක් දෙනෙක් මේක පටලගෙන ඉන්නේ. ගොඩක් දෙනෙක් ඇවිල්ලා අපි ට්‍රීට්මන්ට් කතා කරනකොට බෝටොක්ස් ගහන්න බෑ ෆිලර්ස් ගහන්න බෑ යන බෝටොක්ස් ගහුවොත් මොනවා හරි වෙයි. ඒ වගේ අර මතිමතාන්තර අනවශ්‍ය දේවල් හදාගෙන තියෙනවා. දුම් රටවල් වල සාමාන්‍ය දේවල් ඔෆිස් ප්‍රොසීඩියර්ස් ආව බෝටොක්ස් ගහගත්ත ගියා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඒගොල්ලෝ ඉතිරි වැටික් කරගෙන යනවා. ඉතින් මේක අපේ වෙලා තියෙන්නේ මේකට හරියට දන්නේ නැති කට්ටිය තමයි ගොඩක් කරන්නේ. ඉතින් ඒ කට්ටිය කරන්න ගිහිල්ලා මේ අන්තිමට අර මේක ප්‍රශ්න තියෙන පුද්ගලයාට අවශ්‍ය දේ කරන්න ගිහිල්ලා අමාරුවට. ඒකයි වෙන්නේ. ඒතර බෝටොක්ස් කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් නේ? ඔව්. ඇත්තටම බෝටොක්ස් කියන්නේ මොකද්ද? බෝටොක්ස් කියන්නේ නියුරොටොක්සින් එක. බොටුලිනම් ටොක්සින්. ඒකෙන් මොනවද වෙන්නේ? කියන්නේ වෙන්නේ ඉතින් මාංශපේශි ඉහිල් වීමක් වෙන්නේ. ඒතකොට මාංශපේශි අපි අපිට දුකක් ආපුවම මේ මාංශපේශි තද වෙනවා. මාංශපේශි තද වෙලා ඒ වගේ ඇකිලීමකට ලක් වෙනවා. ෆ්‍රවුන් කරනකොටත් එහෙමයි. hina වෙනකොට දැන් සමහර තැන්වල මාංශපේශි ඉහිල් වෙනවා. සමහර තැන් සංකෝචන වෙනවා. දැන් ක්‍රෝස් ෆීට් එකේ ඉන්නේ මේ විදිහට. අපි දැන් මොකක් කරද පුදුමෙන් බලනකොට නල්ල උඩට රැලි වෙනවා. ඒක සාමාන්‍ය කෑගෙත් වෙනවා. නමුත් වයස්ගතීමත් එක්ක ඒකේ පොඩි අසමතුලිතතාවයක් තියෙනවා. කියන්නේ වෙන්න ඕන ප්‍රමාණයට වඩා වෙනවා එක්ක. හරි. එහෙම නැත්නම් දෙපැත්ත අසමානව වෙනවා. එහෙමත් තියෙනවා. දැන් ෆ්‍රොයිඩ් එකේ සමහරවල්ලාට සමහර අයගේ එක පැත්තක් කරැලි තියෙනවා අනිත් පැත්තේ නේද ගොඩක් ඇතර පේනවා කියනවා. ඒකට එහෙම ලස්සන නෑ. ඒක සාමාන්‍ය ෆ්‍රොයිඩ් එකේ රින්කල්ස් යම්සි ගානකට තියෙන එකත් හොඳයි. මොනවත්ම ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකක් නැතුව තියෙන එකත් ප්‍රශ්නයක් නෑ. ඒකට නිකන් මාස්ක් එකක් වගේ වෙනවනේ.
ඉතින් ගොඩක් දෙනෙක් එහෙමත් තානවා. අපි දැන් බෝටොක්ස් ගැහුවොත් මාස්ක් එකක් වගේ වෙයිද? එහෙම වෙන්නේ බෝටොක්ස් අනවශ්‍ය විදිහට ගැහුවොත්. ඒක ප්‍රමාණ තීරණය වෙන්නේ කොහොමද? ප්‍රමාණිත එක්ස්පීරියන්ස් එකෙන් තියෙන එක. මේක අපි සාමාන්‍යයෙන් අපි ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් 1 to 2 units ගැහුවොත් මොකුත් වෙන්නේ නැහැ. ඊට වඩා ඕනට වඩා ගැහුවොත් තමයි එක පොයින්ට් එකකට ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක යම් කිසි සයන්ස් එකක් නැති සයන්ස් එක වුණාට මේ සයන්ටිෆික් මේකට වඩා ඇත්තටම එක්ස්පීරියන්ස් එක තමයි වටින්නේ. සාමාන්‍යයෙන් බෝටොක්ස් ගන්නකොට අඩු ප්‍රමාණයක් තමයි ගහන්නේ. එතකොට මූණේ නැචරල් අපියරන්ස් එක එනවා ග්‍රේස්ෆුල් ඒජින් කියන concept එකට තමයි ගන්න. අපි නැත්තම් මෙතන කෙනෙක්ගේ මූණේ එක්ස්ප්‍රෙෂන් සම්පූර්ණයෙන් නැති කරන ගහලා වැඩක් නැහැ. එහෙම කරන්නත් පුළුවන්. අපි ඒක ක්ලිනිකලි ඒ වගේ දේවල් කරනවා සමහරවිට. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් සමහරවිට මේ ඉන්නවා දැන් යම් කිසි රෝගී තත්ත්වයක් ඉඳලා මූණේ එක පැත්තක් වැඩ කරන්නේ නැති වෙනවා. ඒතකොට hina වෙනකොට ඒ පැත්ත නෙමෙයි අනිත් පැත්ත තමයි යන්නේ. අනිත් පැත්ත අසාමාන්‍ය විදිහට යනවා වගේ පේන්නත් පුළුවන් ඒතකොට. ඒතකොට ඒ වගේ අයට ඒ මූණේ අනිත් පැත්තට හොඳට වැඩ කරන පැත්තට බෝටොක්ස් ගන්න මසල් ස්වීප් කරන්න. ඒතකොට ගහන ඩෝස් එක වැඩි. දැන් වැඩිපුර ඩෝස් එකක් ගන්නවනේ මෙයා කරන්නේ. දැන් මේකෙදි අපි බැලන්ස් කරන්නනේ ගහන්නේ. ඒතකොට ඒක පුළුවන් තරම් අඩු ඩෝස් එකක් තමයි ගන්න. එතකොට තමන්ට බෝටොක්ස් එක ගහන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ කවුද? මට ඕන ගහන්න පුළුවන්. ඔන්න ඉතින් එහෙම තමයි ලංකාවේ ගොඩක් වෙලාට වෙන්නේ. ඉතින් මේ අනේ ડોක්ටර්ලා මට බෝටොක්ස් ටිකක් ගාගන්න කියලා එහෙම කියන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක නම් එච්චර සාර්ථක නෑ. සාමාන්‍යයෙන් ඉතින් සුදුසුකම් තියෙන මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුට කාට කියලා මේ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ඇහුවොත් මේ යා කියයි ඔයාලට බෝටොක්ස්ද ගන්න ඕන නැත්නම් ෆිලර්ස්ද ගන්න ඕන නැත්නම් ඔයාලට සර්ජරි එකකටද යන්න ඕන කියන එක. අපිට ඒ කියන්නේ අර කියන්නේ දැන් අපිට ඕන නම් බෝටොක්ස් වලින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් බෝටොක්ස් වලින් පටන් ගන්නවද ෆිලර් එකෙන් පටන් ගන්නවද කියලා උදා. ඔයාගේ මූණ ගත්තොත් අපි තියමු අයි බෑග්ස් කියලා. මේ අයි බෑග්ස් තියෙනවනේ දැන් මේකට ඔන්න ෆිලර් එකක් ගන්න පුළුවන් මෙතෙන්ට. මෙතන අන්ඩයි ෆිලර් එකක් ගහලා ඔක මාස්ක් කරන්න පුළුවන්. නමුත් වඩා සාර්ථක වෙන්නේ මේක අපි සර්ජරි එකකින් මෙන්න මේ විදිහට කරන එක. ඔය විදිහට මේ වැඩිපුර තියෙන ස්කින් එක අයින් කරලා මේ ඇතුළේ තියෙන ෆැට් හර්නියේෂන් එක පොඩි සැත්කමක් කියන එක හිරිවට්ටල කරන්න පුළුවන්. අපි ඒක කරනකොට මෙතනින් පොඩි කට් එකක් දාන්නේ. ඒක පේන්නේ නැහැ කට් එක ස්කාර් එකක් පේන්නේ. ඒකල ඇතුළට ගිහිල්ලා මාංශපේශියත් අද කරනවා. මාංශපේශිය තියෙන ગેප් එක අපි ස්ටිච් කරනවා. ස්ටිච් කරලා ඊට පස්සේ ස්කින් එක වැඩිපුර ස්කින් එක චුට්ටක් මිලිමීටර දෙකක් තුනක් තියෙන එක අයින් කරලා ආපහු මේකල සාමාන්‍යයෙන් දවස් කීපයක් යනකම් මේක පොඩ්ඩයි දිමිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ කරන සර්ජරි එකකින් එන ඉෆෙක්ට් එක අවුරුදු 10ක් තියෙනවා අනිවාර්යයෙන්. ඒක අවුරුද්දෙන් අවුරුද්දට ෆිලර්ස් ගහන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි දැන් මේකට අපි නේස්ලේබියල් ෆෝල්ඩ් එකට අපි ෆිලර් එක ගහලා හදන එක අපිට අවශ්‍ය නම් මේ විදිහට මෙහෙම කරලා ෆේස් ලිෆ්ට් එකක් ගන්නත් පුළුවන්. එතකොට අර ප්‍රසාද මඳපු කාලේ හිටපු ගානට එනවා ඉතින්. ඔච්චර හොඳයිද? එහෙනම් ඉක්මනටම ගිහලා ඒක කරගන්නවා. එපා දැම්ම කරන්න එපා. තව ටික දවසක් ඉන්න ෆිලර් එකක් ගහලා මම කරමු. ටික දවසක් ඉන්න ලැක්චර් මාදිස් වෙන්න එපා. සල්ලි ගොඩක් ඕන වෙන්නේ. ප්ලාස්ටික් සර්ජරි කියන්නේ තමන්ගේ පේනව වර්ධනය කරගන්න කරන දේවල්. මේවා ඉතින් ආවට ගියට කරන්නත් බෑ. ඉතින් ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් මේ වගේ දේවල් කරන්න සෑහෙන පුහුණු වීමකට ලක් වෙනවා. ඒ වගේම සෑහෙන කාලයක් ගත කරනවා එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න. එතකොට ඉතින් මේක ඉතින් ගොඩාක් අඩු මුදලකට කරන්න අමාරුයි. මොකද යන කාලය වැඩි. අපි ෆේස් ලිෆ්ට් එකක් කරන සාමාන්‍ය පැය 3ක් 4ක් වගේ යනවා. ඉතින් ඒ වගේ කාලයක් කරන ඔපරේෂන් එකක් ඉතින් මේ ගොඩක් අඩු ගානට කරන්න අමාරුයි. මේක ඉතින් අනිත් හැමදාම කරන ඔපරේෂන් එකක් නෙමෙයිනේ. අවුරුදු 10කට කරන්නේ. අවුරුදු 10කට තියෙනවා කියලා කියන්නේ අවුරුදු 10 දැන් ඔයාගේ වයස අපි හිතමු. හරි කියලා. එතකොට අවුරුදු 10ක් ගිහලා වඩ තව ෆේස් ලිෆ්ට් එක කරන්න ඕනද නැත්නම් මට ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. වට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ දැන් තාම දරුවෝ තරුණයි දරුවෝන්ගේ වැඩ තියෙනවා. එතකොට yes. ඔයාගේ දරුවන්ට තව දරුවොත් හම්බුනාට පස්සේ ඔයාට ලස්සන වෙන්න ඕනේ නැහැ නේද? එතකොට ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. දැන් මේ වෙලාවේ සමහරට අත්‍යවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අපිට මොකටද මොකක් හරි ටීවී ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි ෆන්ක්ෂන් එකකට යන්න තියෙනවා. ඔයාලට තරුණ වෙලා තරුණ නෙමෙයි. සම්භාවන නිලිස් පේන්න නෝ. ඔයා නිකන් දුකෙන් ඉන්නවා වගේ නිකන් කොහොමද අප්සෙට් එකේ වගේ ඉන්නවා වගේ නේම. හරි නෑනේ ඒක. එහෙම පේන්නේ නැති වෙන්න. මූණ නිකන් ප්‍රබෝධමත් එහෙම ඉන්න තමයි අපි
ප්ලාස්ටික් සත්කම් කරන එක සම්භාවනීය ලෙස වයසට යන graceful aging. මේක තමයි concept එක. එහෙම නැතුව ප්ලාස්ටික් සර්ජන්ලා මේ කට්ටියව තරුණ කරන්නේ නැහැ. එහෙම නැත්නම් aging නවත්තන්නේ නැහැ. ඒක ඉතාම වැදගත්. දැනගන්න. ඒ කියන්නේ ඔතන කියන්නේ අපේ පෞරුෂ වර්ධනයේ පෞරුෂයට තියෙන පෞරුෂ වර්ධනීය තමයි ඇත්තට. يعني අපි ඇත්තටම සමාජයට යනකොට අපේ යාළු ඉස්සරහට යනකොට අපේ තියෙන පෙනුම අපිට සෑහෙන ආභරණයක් වෙන අවස්ථාවක්. නෑ පෙනුම ආභරණයක් කර කෙසේද දැනන අයියෝ මොකද ඔයා වයසට ඔයා දුකෙන්ද ඉන්නේ. ඔයාට මොකද වෙලත් ප්‍රශ්නයක්ද ඔයාට? ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මේ මොන රින්කල් එකක් තියෙන්නේ මේ ප්‍රශ්නයක් තියෙන හින්දා නෙමෙයි. එහෙමනේ. ඊළඟට දැන් ඔයා ටීචර් කෙනෙක් නම් සමහර ළමයිට හිතෙන්න පුළුවන් ටීචර් අප්සෙට් එකේ ඉන්නේ. ටීචර් මට නපුරු වුණා. කියලා ඉතින් ලංකාවේ ටීචර්ස්ලාට ඉතින් මේ වගේ දේවල් කරගන්න ටිකක් අමාරුයි ඉතින් ඒක ඇත්ත. නමුත් දැන් සාමාන්‍යයෙන් ළමයි කැමති ටීචර් සතුටින් ඉන්නවා නම් ටීචර් ඒගොල්ලන්ට හොඳට සලකනවා කියලා ඒගොල්ලන්ට දැනෙනවා නම් සමහරවිට ටීචර් ඇත්තටම ළමයාට හොඳට කතා කරනවා. නමුත් ළමයාට පේන්නේ ටීචර් එක්ක තරහින් ඉන්නවා වගේ. මොකද එතන ෆ්‍රවුන් ලයින් එක පේන්නේ. ඒ නැත්තම් ෆෝහෙඩ් එක ඕනට වඩා රින්කල්ස් එනවා. ඒක ප්‍රශ්නයක් ඉතින්. අපි හිතනවට වඩා ප්‍රශ්නයක්. මේ වගේ දේවල් සම්බන්ධයෙන් ඉතින් අර ලංකාවේ තාමත් සංස්කෘතියේදී ලොකුවට ෆෝවර්ඩ් ගතියක් පේන්නේ නැහැ. නමුත් ඉතින් මේක තමයි යථාර්ථය. ඇත්තටම කතා කරොත් එහෙම මේ ප්‍රශ්නෙට අපි වෙන සමාජ මාධ්‍යවල ගත්තාම ගොඩාක් විසඳුම් අපිට හොයාගන්න පුළුවන්. ඒක මොන වගේ විසඳුම්ද? අපිට මේකට විවිධ ආලේපන භාවිතා කරන්න පුළුවන්. කොල කැතියක් කළා ගන්න එකද? ඔව් එහෙමවත් තියෙනවා. විවිධ ආලේපන විවිධාකාර ප්‍රතිකර්ම තියෙනවා. ටෙස් යෝග කරतात කරන්නේ ඉතින්. කොහරි ගියාද? හරි ගියාද නැද්ද කියන එක මට තීරණය කරන්න බෑ. ඒක මන් දිහා බලන කෙනාට හරි ගිහිල්ලා නැහැ නේ. ඒකනේ දැන් ඔය වේ හරි බලනවා. ඔය සෙල්ෆියෙන් බලනකොට ආ කිව්වේ මෙතන ක්‍රොස් ෆීඩ් එක තියෙනවා කියන. ඒක ඇත්ත ඉතින්. ඊට කොහෙදත් අර ගාගෙන හිටියේ මොකද කළු පාට මොකද දැක් ගාගෙන හිටියේ. ඉතින් ඒවට ඒ විවිධාකාර දේවල් තියෙනකොට ඒවා අපි ඔක්කොම ටෙස්ට් කරලා බලන්න ඕනේ. මම නෑ ටෙස්ට් කරලා ඉතින් ගාන එකත් හොඳයි ඉතින්. ගාලා තේරුම් නැහැ කියලා තේරුම් ගන්න ගත්ත හොඳයි. ඉතින් තේරුම් ගන්න නැති එක තමයි ප්‍රශ්නේ කට්ටිය. හැමදාම ගානවා අපි. නෑ ඒවත් යම් කිසි තියෙනවා ස්කින් එකට. තියෙනවා දෙයක්. ඒ වුණාට මට ස්කින් එක කියා කරනකොට ඔයා ෆේස් මූණ දිහා බලලා කරිකර ප්‍රතිකාරයක් කරනකොට ඔයා ලස්සන වෙන්න උත්සාහ කරනකොටත් ඔයා ටිකක් ලස්සන වෙනවා ඇත්තටම. මොකද හේතුව වගේ ශරීරයේ තියෙන හෝමෝන වෙනස් වීමකට ලක් වෙනවා. ඉතින් ඔක්සිටොසින් කියන හෝමෝන ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ඒකිනුත් යම් කිසි මේකක් වෙන නමුත් අර ග්‍රොස් ඉෆෙක්ට් එක යන්නේ නැහැ. ඒක තමයි තේරුම් ගන්න. අර ගොඩක් අයට වෙන්නේ ඊට පස්සේ ඒ කට්ටියව කරලා ඒ වගේ ඉෆෙක්ට් එකක් නැති වුණා ඔක්කොම ගිවප් කරලා ඕ ඉතින් ඕම තමයි මොකද කරන්නේ ඉතින් කරුමනේ කියලා ඊට පස්සේ බණ භාවනා කරන්න යනවා. එතකොට ඉතින් හස්බන්ඩ් නෑ මේ හැම එකකම යම් කිසි දුරට බලපෑමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔයා බණ භාවනා කරන්න යන කල්පනාවක් තියෙනවද? ඔයාට එපා වුණොත් මම වයසයි කියලා පෙන්නනොත් මම යනවා. නෑ බබා එහෙම කරන්න ඕනේ නෑ. බෝටොක්ස් ටිකක් ගාමු සිම්පල් දෙයක් තියෙන මේ. ඔෆිස් ප්‍රොසීඩියර් එකක් ආවා යවුවා ගියා. කියලා එකක් ගාලා බෝටොක්ස් එකක් ගාලා මම දැන් මම මේ භාවනා කරන්න යන්න ඕනේ නෑ. තව වැඩ තියෙනවනේ කරන්න. මේ මියා භාවනාවට බයිනවා ටීචර්ස් හැබැයි නැත්තම් ටීචර්ස් බනින්නේ පිස්සුද? මම ටීචර්ස්ලට බැන්නද දැන්? ඒ දැන් ටීචර් කියලා කිව්වේ? නෑ මෙහෙමයි දැන් ඇත්තටම දැන් අපි පොඩි කාලෙත් අපිට සිංහල උගෙනපු ටීචර් කෙනෙක් හිටියා. ඒ ටීචර් හරි ඉතින් ටීචර් ගැන කියන්නේ නැතුව සාමාන්‍ය දෙයක් ගැන කියන්නේ. උදාහරණ එපා. ඕනේ. ඕකේ. දැන් හරි මේ ඉතින් දැන් මේ ඔක්කොටම මේ මුළු මූණටම බෝටොක්ස්ුයි ෆිලර්ස්ුයි දාන්න කියන්නේ. මූණටම ගන්න. ෆෝහෙඩ් එකට තමයි සාමාන්‍ය අපර් ෆේස් එකට තමයි බෝටොක්ස් ගොඩක් ඉෆෙක්ටිව්. මිඩ් ෆේස් එකට ලෝ ෆේස් එකට ගහන්න පුළුවන් බැරි නෑ. ඒක ගන්න නම් ගොඩාක් ස්කිල්ෆුලි ගහන්න ඕනේ නැත්තම් මූණේ ගොඩක් ෆේෂියල් ඇසිමෙට්‍රි එකක් එන්න පුළුවන්. අසමතුලිතතාවයක් එන්න පුළුවන්. මොන වගේ අසමතුලිතතාවයද? ඒ කියන්නේ දැන් අපි hina වෙනකොට hina වෙන්නේ නැහැ කියලා. ඒක පැත්තට හරියට යන්නේ අනිත් පැත්තට එහෙම වෙන්න පුළුවන්. හරියට ඒක දන්නේ නැති කෙනෙක් ගැහුවොත් එහෙම.
ඉතින් ඒකයි ෆිලර්ස් වලින් සාමාන්‍යයෙන් අප මං කිව්වා වගේ අර නේසුලේබියා ෆෝල්ස් හදන එක ජෝ ලයින් එක හදන එක ඊට අමතරව අපි ස්ටැටික් අපි දැන් ෆෝහෙඩ් එකේ වුණත් අනේ ඇතුළට හැරුණාගේ රින්කල් එකක් තියෙනවා නම් ග්‍රූව් එකක් වගේ තමයි ඒක තියෙනවා එහෙම තියෙනවනේ ඒකට ෆිලර් එකකින් මේකට මෙහෙම එන්න හේතුව මොනවද? තද හිරු රශ්මියට අපි මේ කියන්නේ අවුවට යන හිරු රශ්මියට විවෘත වුණාම ස්කින් එක ඩැමේජ් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉතින් කොහොමත් වෙන දෙයක් නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් කොකේෂියන් ස්කින් එක කියන්නේ සුදුහම කියන තියෙන කට්ටිය ඔයා දන්නද ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ. සාමාන්‍යයෙන් අවුරුදු 35ක් 40ක් වගේ වෙන කාන්තාවක් ගත්තොත් ඒ කට්ටියගේ හැම ගොඩාක් වයසට ගිහිල්ලා. ඒ කට්ටිය අපේ හැමට සාපේක්ෂව ගොඩාක් හැමකට හේතුව ඒගොල්ලන්ගේ හැමේ තියෙන කොලජන් ස්තරය ඔරොත්තු දෙන්නේ නැහැ ඉරු රශ්මියට. ඕස්ට්‍රේලියාව වගේ රටක විශේෂයි. ඒතකොට ඒගොල්ලන් කොලජන් ඩැමේජ් එකකට ලක් වෙනවා. ඉතින් හැමෝගෙම හැමේ තියෙන ඩර්මල් ලේයර් එකේ චර්මයේ කොලජන් ලේයර් එක ඩැමේජ් වෙනවා වයසත් එක්ක. ඒතකොට ඒක ප්‍රොටෙක්ට් කරන්න නම් අනිවාර්යෙන් හොඳ සන්බ්ලොක් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් සන්බ්ලොක් එක සාමාන්‍යයෙන් අවුරුදු 30 35 වෙනකොට පටන් ගන්නවා නම් වඩා යෝග්‍යයි. ඉතින් එතකොට ස්කින් එක ප්‍රොටෙක්ට් වෙනවා. ඒතකොට අල්ට්‍රාවයලට් රේ එක හින්දා අපේ ස්කින් එක ඩැමේජ් වෙන එක අඩු වෙනවා. නතර වෙන්නේ නැහැ. ඔව්. එතකොට හැමදාම සන්බ්ලොක් එකක් ගෙදර හිටියත් සන්බ්ලොක් එකක් ගන්න එක ඉතාම වැදගත්. ඒක ඇවිල්ලා මූලික බේසික් ස්කින් කෙයාර්. බේසික් ස්කින් කෙයාර් කියන එකේ පළවෙනි එක තමයි ක්ලෙන්සර් සන්බ්ලොක් ඊට පස්සේ රැට ගන්න නයිට් ක්‍රීම් එක ඒක සාමාන්‍ය රෙටිනෝල් තියෙන ක්‍රීම් එකක් වෙනවා. ඒක තමයි බේසික් ස්කින් කෙයාර් එක. හැමෝම කරන්න ඕන දෙයක්. ඒකට ඒක එහෙම කරනවා නම් ගොඩාක් ප්‍රතිකාර කරන්න තියෙන අවශ්‍යතාවය නැතුව යනවා. ගොඩක් වෙලාවට වෙන්නේ කට්ටිය අනවශ්‍ය විදිහට බ්ලීචින් ක්‍රීම් ගන්නවා. සුදු වෙන ක්‍රීම් ගන්නවා. මට ට්‍රේඩ් නේම්ස් කියන්න බෑ මට නඩු දාන්න පුළුවන්. ගොඩක් අය ගන්නවා බ්ලීචින් ක්‍රීම්ස්. නම් ඔය ඇඩ්ස් වලත් ගොඩක් යනවා. ඉතින් බ්ලීචින් ක්‍රීම්ස් ගාලා බ්ලීචින් ක්‍රීම් නවත්තපු ගමන් මේ දෙපැත්තේ එනවා පැචස් දෙක මෙලස්නා. ඉතින් එතකොට ඊට පස්සේ ඉතින් එහාට ඉතින් අසහනෙන් තමයි ඉන්නේ. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපේ හැමේ අතර පිග්මන්ටේෂන් එන එක සම්පූර්ණයෙන් නවත්ත ගන්න පුළුවන්. හැමෝම සන්බ්ලොක් එකක් ගන්නවා. ඉතින් සන්බ්ලොක් සමහර කට්ටියට ගන්න සන්බ්ලොක්ස් ඇලර්ජික් වෙන්න පුළුවන්. එතකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය සන්බ්ලොක් එකක් ගොඩක් දෙනකොට හරියනවා. දැන් එතකොට අන්තිමට ගත්තාම දැන් මගේ මේ මූණේ ප්‍රශ්නෙට අම්මෝ කරුණු කොච්චර කතා කරාද? දැන් මට කෙලින්ම කියන්න මට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් සන්බ්ලොක් එකක් යම් ප්‍රතිශතයකට මේකට ඉෆෙක්ටිව් නේ 50 තියන සන්බ්ලොක් එකක් ගන්නවා. හරි. සන්බ්ලොක් එකක් ගෑවා කියමුකෝ. ඊළඟට මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි දැන් කොලජන් ඩ්‍රින්ක් එකක් බිව්වාපුවාම හැමට යටින් කොලජන් තැම්පත් වෙලා මේ හැමේ තියෙන රින්කල්ස් ගතිය අඩු කරනවද? ඔව් දැන් ඒක තමයි ෆැෂන් එක මේ දවස්වල මම කොලජන් ඩ්‍රින්ක්ස් බොනවා. කොලජන් ඩ්‍රින්ක්ස් වල ඉතින් ලොකුවට මාකට් එකේ තියෙනවා කොලජන් ඩ්‍රින්ක්ස්. ඉතින් මේ අපි දැන් කොලජන් ඩ්‍රින්ක් එකක් බිව්වා කියලා කොලජන් ඩ්‍රින්ක් එකේ තියෙන කොලජන් එක ගිහිල්ලා ඔයාගේ මූණට යටින් තැම්පත් වෙලා රින්කල්ස් නැති වෙන්නේ නැහැ. එහෙම එනං ඉතින් ඔයා දැන් බිව්වේ හරියන්නේ බෑ. කොලජන් ඩ්‍රින්ක් එකක් කරමු කියනත් දුන්නේ හොඳම බ්‍රෑන්ඩ් එකක්. බිව්වනේ. හරියද නෑනේ. හැබැයි මෙහෙමයි ඉතින් කොලජන් ඩ්‍රින්ක් එක බොන එකේ හානියක් නෑ. ඒතකොට ඒකේ තියෙන කොලජන් වල අපි බොන එකේ තියෙන ඇමයිනෝ ඇසිඩ් ඩයිජෙස්ට් වෙලා ඒව ඇබ්සෝබ් වෙලා ඊළඟ කොලජන් යම් කිසි මට්ටමකට හැදෙන්න පුළුවන්. ඉතින් මේ මොනේ කොලජන් ලේයක වැඩි කරන්නේ නැත්නම් ඩර්මල් කොලජන් ඉන්ඩක්ෂන් එකකට එහෙම නැත්නම් ස්කින් එක ටයිට් කරන්න එක එක ට්‍රීට්මන්ට් තියෙනවා. එතකොට ඒක ට්‍රීට්මන්ට් එකක් තමයි අද මේ කියනවා ඩර්මරෝල් එක දානවා කියන්නේ නැත්නම් ඩර්මරෝල් නේ. හරි හරි. ඔව්. එතකොට මයික්‍රොනීඩල්. එතකොට අපිට ලේසර් වලින් පුළුවන් ඒක කරන්න. රේඩියෝ ෆ්‍රීකවන්සි ඇබ්ලේෂන් වලින් යම් කිසි මට්ටමකට කරන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ කොලජන් ලේයර් එක ටයිට් කරන්න පුළුවන්. thickness එක වැඩි කරන්න පුළුවන්. එතකොට අපි දැන් ඇත්තටම thread lifting කියලා කරන කෙනෙක් කරන්නේ අපි අර ඒක PDO thread එකක් දාපුවා මේ thread එක ඒ thread එකට දෙපැත්තෙන් කොලජන් මේ රියැක්ෂන් එකක් විදිහට වැඩි වෙනවා.
එතකොටත් ස්කින් එක ටයිට් වීමක් වෙන්නේ. එහෙම නැත්නම් ත්‍රෙඩ් එකකින් ඇත්තට මෙහෙම උස්සන්න පුළුවන් කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා. ලස්සනම විහිළු කතාව කියන්නේ මේ පේෂන්ස්ලා ඇවිල්ලා අහනවා මේ බ්‍රෙස්ට් එකත් ලිෆ්ට් කරන්න බැරිද කියලා PDO ත්‍රෙඩ්ස් වලින්. ඉතින් එහෙම ලංකාවේ කරනවා කියලා රවට්ටන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මම නම් දන්නේ අර රූකඩේක නම් පුළුවන් බ්‍රෙස්ට් එක ලිෆ්ට් කරන්න PDO ත්‍රෙඩ්ස් වලින්. නමුත් ඇත්තටම PDO ත්‍රෙඩ්ස් වලින් වෙන්නේ කොලජන් ඉන්ඩක්ෂන්. ඒක නේ කොලජන් ඒක හරියට දැනගෙන දාන එක හොඳයි. ඒකට PDO ත්‍රෙඩ් එකකින් විතරක් අපිට ෆේස් එකේ රින්කල්ස් නැති කරන්න රිෆ්ට් කරන්න බෑ. ඒක අපි කොරියන්ස්ලාගේ කොරියන් ලේඩීස්ලාගේ ඒගොල්ලන්ගේ මූණේ ගොඩක් ෆැට් නැහැ. ගොඩක් ඒගොල්ලෝ ස්ලිම්. ඒ කට්ටියගේ ෆේස් එකට ගොඩක් හරියනවා ඒක. නමුත් අපේ ජෙනටිකලි අපේ වෙනස් ඒක. ඒකට අපේ ගොඩක් මහත මොනවල් තියෙන කට්ටියට නම් කොහොමත් හරියන්නේ. එතකොට ඔක තමයි ඇත්ත කතාව. දැන් බලාගෙන යද්දි මම හිතාගෙන හිටපු දේවල් ටික වෙනස් කරන්න වෙලා. එතකොට දැන් අර කිව්වා වගේ සන්බ්ලොක් එකක් පාවිච්චි කරන එකත් මේකට සෑහෙන උදව්වක් වෙනවනේ. ඊළඟට අර කිව්වා වගේ හොඳ කොලජන් සප්ලිමන්ට් එකකුත් ගත්තට කමක් නෑනේ. ඊට අමතරව මේකට හරියටම හරියන නිවැරදිම ප්‍රතිකර්ම යනම් ඔය කියපු විදිහේ බෝටොක්ස්ුයි ෆිලර්ස්ුයි. ඒක ගැන මට දැන් ආපහු හිතන්න වෙනවා ඉතින්. හිතලා බලන්න. හිතලා බලලා කියන්නේ. මේ ගැන ආපහු තවදුරටත් මට ප්‍රශ්නයක් තුනොත් මොකද කරන්න පුළුවන්? මේ විදිහටම පුළුවන් උත්තර දෙන්න. හොඳටම පැහැදිලි කරලා දුන්නා. ඉතින් තවත් මොනවද පැහැදිලි කරන්න තව? මට මේක ගැන තවත් ප්‍රශ්න හිතෙයි කියලා මට හිතෙන්නේ.